Hello my friends, welcome back to my YouTube channel. ඉතින් හැමදාමත් වගේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ PNK's Lifestyle YouTube channel එකට. කලින් වීඩියෝ එකේ මම පොරොන්දු වුණා වගේ මම වීඩියෝ එකෙන් කතා කරන්නේ මම කොහොමද A level වලට ස්ටඩි කරන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මම මුලින්ම කරන්නේ පාඩම් කරන්න තියෙන පාඩම අරගෙන පාඩමේ මුල ඉඳලා අවසානට වෙනකන් normally කියවගෙන යනවා. මෙතනදි මම පාඩම් කරනවා කියලා දෙයක් කරන්න හැ මම කරන්නේ normally topic එක ඉවර වෙනකන් මුළු පාඩම ඉවර වෙනකන් කියවගෙන යන එක. ඊට පස්සේ මම පාඩමට අදාළව short note එකක් හදනවා. කලින් short note හදලා තියෙනවා නම් මම ආපහු short notes හදන්න නැහැ. නමුත් short note හදලා නැති පාඩම් වල short note එකක් මේත් එක්කම හදාගෙන යනවා. ඊට පස්සේ කරන්නේ පාස් පේපර් පොත අරගෙන අවුරුදු 10ක විතර තියෙන පාස් පේපර්ස් ටිකක් අරගෙන මේ මං කියවපු පාඩමට අදාළව තියෙන රචනා ප්‍රශ්න MCQ ප්‍රශ්න ටික මාක් කරගන්න එක. ඉතින් මේ විදිහට මාක් කරගත්තට පස්සේ මම කරන්නේ අවුරුදු 10ටම අදාළ පාස් පේපර්ස් වල මේ මම කියවපු පාඩමට අදාළ ප්‍රශ්න ටික සේරම MCQ රචනා ප්‍රශ්න මේ ටික සේරම එකින් එක කරගෙන යන එක. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම ප්‍රශ්න කරගෙන යද්දී අපිට බැරි තැනක් නැත්නම් අමාරු තැනක් ආවොත් මොකද කරන්න කියලා. ඔව් අමාරු තැනක් නැත්නම් කරගන්න බැරි තැනක් වගේ ආවොත් ඔයාලට පුළුවන් ඒ වගේ තියරි නෝට් එක ආපහු අරගෙන ආපහු ඒ ප්‍රශ්නෙට අදාළ කොටස කියවලා ආපහු උත්තර ලියන්න. මම කරන්නේත් එහෙමයි. මට මේ විදිහට උත්තර ලියාගෙන යද්දී මතක වෙච්ච තැනක් නැත්නම් අමාරු තැනක් ආවොත් මම ආපහු තියරි එක පොඩ්ඩක් කියවලා ආපහු ඒ ප්‍රශ්නෙට උත්තර ලියනවා. මේකෙන් වෙන්නේ ඔයාලට ඉක්මනට අමතක වෙන පොයින්ට් ආපහු කවර් වෙන නිසා ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි අපි කටපාඩම් කරගෙන යනවට වඩා නැත්තම් පොත නිකන් කියවගෙන යනවට වඩා ප්‍රශ්න එක්ක කරන තරමට ප්‍රශ්න එක්ක පාඩම් කරන තරමට පාඩමක් හරි ඉක්මනට මතක හිටිනවා සහ ගොඩක් කාලයක් ඔයාගේ මතකයේ රැඳෙනවා. දැන් මේ විදිහට ප්‍රශ්න ටිකක් සේරම කරලා ඉවර කරාට පස්සේ මේ පාඩම සම්පූර්ණවම කවර් කරලා ඉවරයි. හැබැයි එහෙමයි කියලා මම මේ පාඩම සම්පූර්ණ අමතක කරන්නේ නැහැ. මම කරන්නේ ආපහු සති 2ක් සති 3ක් වගේ පස්සේ ආපහු මේ පාඩම අරගෙන පොඩ්ඩක් ඒ පේපර්ස් වල තෝරාගත්ත රචනා ප්‍රශ්න කීපයක් මම කරනවා. මතකද අමතකද කියලා බලන්න. හැබැයි ඒ වෙලාවෙදිත් මට ඒ රචනා ප්‍රශ්න වලට උත්තර ලියාගන්න බැරිවොත් මම ආපහු තියරි එක පොඩ්ඩක් කියවලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඊට අමතරව මම තව පොඩි ටිප් එකක් අනුගමනය කරනවා. ඒ තමයි මම පාඩම් කළ ඉවර වුණාට පස්සේ මම මේ පාඩමේ මුල ඉඳලා අන්තිමයට එනකන් හදන්න පුළුවන් සේරම රචනා ප්‍රශ්න A4 කොලයක හදනවා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් සතියට 2-3 පාරක් අරගෙන අර ප්‍රශ්නයකට උත්තර ලියනවා. මමම හදාගත්ත ප්‍රශ්නයකට මමම උත්තර ලියනවා. මේකෙන් වෙන්නේ ඔයාලට අර අමතක වෙලා යන පාඩම් කරලා ඉවර කරලා අමතක වෙලා යන පාඩම් ආපහු මතක් වෙන එක. ඒකට තමයි අපි රිවයිස් කරනවා කියලා කියන්නේ. මොකද අපිට පාඩමක් සාමාන්‍යයෙන් ගොඩ කාලයක් ඔළුවේ තියාගෙන ඉන්න බෑ. පාඩමක් නෙමෙයි කොහොමත් ස්ටඩීස් කියන දේ සාමාන්‍යයෙන් ටික කාලයක් යද්දී අමතක වෙනවා. ඒක තමයි ඇත්තම කතාව. ඒ වුණත් ඔයා ඒක ආපහු රිවයිස් කරනවා නම් නැත්නම් ආපහු මතක් කරනවා නම් ඔයාට ඒ අමතක වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. මෙන්න මේ විදිහට තමයි මම මගේ A levels වලට පාඩම් කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක O level A level මේ දෙපාර්ශවයටම ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් කලින් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මම ඉස්සරහටත් මේ වගේ ස්ටඩි ටිප්ස්, ස්ටඩි vlogs ගොඩාක් ගේන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයා තාම මගේ channel එකේ වීඩියෝස් බලන්නේ මාව subscribe නොකර නම් අනිවාර්යෙන් මාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ඒවි. ඒ වගේම මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලටත් එකතු වෙන්න පුළුවන් වේවි.
ඉතින් ළමයි මේ වගේම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙයි. මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මම කලින් මතක් කරා වගේ මගේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොකක්ද හිතන්නේ කියලා පහලින් comment කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලට මොනවාද මගෙන් ඕනි videos කියලාත් පහලින් comment කරගෙන යන්න. මොකද මං හරි ආසයි ඔයාලා comment කියවන්න. එහෙනම් ගිහින් එන්න මේ වීඩියෝ එක බලපු හැම කෙනෙක්ටම ගොඩක් thank you. ඒ වගේම හැමෝටම සුබ දවසක්. bye bye.